2025 දළදා දැක්ම ඇරඹිලා දැන් දින කිහිපයක් ගත වෙලා. සැතපුම් ගණන් දින පෝලිම් වල නැදෙමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් අපමණ භක්තියෙන් දළදා හිමි දැක්වීමට පෙළ ගැසී ඇති මොහොතක්. අද අපි බුද්ධි අසුපිතින් කතා කරන්නේ දළදා හිමිගේ අනුවස ලොවටම පෙන්වූ අවස්ථාවන් ගැන. මේ සිදුවෙන්නේ 1912 මැයි 13 වෙනිදා. ඉස්සරත් ලංකාවේ මිනිස්සු දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට මහත් ගෞරවයෙන් දළදා මාලිගාවට ගොස් දළදා සමිඳු වැඳ පුදාගෙන තියෙනවා. කොහොමවත් මේ කාලේ ලංකාව පාලනය කරන තියෙන ඉංග්‍රීසි නෝර ආණ්ඩුකාරයා වුණේ රොබර්ට් චාල්ස් ආණ්ඩුකාරවරයා. මොහු ක්වීන්ස් හෝටලේ ඉඳලා මෙලෙස දන්තධාතුන් වහන්සේ නැතිවීමට යන මිනිස්සු දැකලා දළදා වහන්සේ ගැන තරහක් ඇති කරගෙන දළදා වහන්සේව විනාශ කරන්න ඕන කියලා මොහුට හිතෙනවා. "ඕ කියනවා මම තොපේ බුද්ධව විනාශ කරනවා" කියලා ප්‍රකාශයක් කරලා කම්මල්කරුවෙකුට කියනවා කිනිහිරකුයි කුණු කිඩියකුයි අරගෙන එන්න කියලා. ඉන් පස්සේ මතුම්බඩ්ඩාර උද්‍යානයේදී මේ වැඩේ කරන්න නියෝග කරනවා. කම්මල්කරුවත් වෙන කරන්න දෙයක් නැතුව කුණු කිඩිය උස්සනවා. නමුත් දළදා වහන්සේ එතනින් අතුරු මේ නිසා ආණ්ඩුකාරවරයාට තවත් කෝපයට පත් වෙලා දළදා වහන්සේ හොයන්න කියලා නියෝග කරනවා. මේත් එක්කම නුවර මහා වැසි වැටෙන්න පටන් ගන්නවා. මේ වැස්ස දින 7ක් පුරාම වැටෙනවා. මේ වැස්සට මිනිස්සු කියලා තියෙන්නේ දළදා වැස්ස කියලා. මේ වැස්සෙන් නුවරවත් පිට අරගෙන මුළු නුවරම වැවක් වගේ දිස්සුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දළදා වහන්සේ තිබෙන තැනින් සෙලවුවොත් වැසි වැටෙනවා කියන මතය ජනගත වන්නේ මෙතෙන් ඉඳලා. ආණ්ඩුකාරයා මෙයින් තවත් බයට පත් වෙලා දන්තධාතුන් වහන්සේ හොයන්න නියෝග කරනවා. එහෙම නැත්නම් සියල්ලම මරනවා කියලා ආණ්ඩුකාරවරයා තර්ජනය කරනවා. ඉන් පස්සේ සියලු දෙනාම දළදා වහන්සේව සොයන්න පටන් ගන්නවා. පස්සේ දැක ගන්න ලැබෙනවා දළදා වහන්සේ තැන්පත් කරපු තැනම තියෙනවා කියලා. පස්සේ මිනිස්සු ගිහිල්ලා සුද්ධ කළ දෙයට සමා වෙන්න කියලා දළදා වහන්සේට කියනවා. එතකොට තමයි වැස්ස නැවතිලා තියෙන්නේ. ආණ්ඩුකාරවරයා දළදා වහන්සේගෙන් සමාවරනම් එංගලන්තයට ගිහිල්ලා තියෙනවා. ඔබත් මමත් මේ වන්දනා කරන්නේ මෙවැනි අනුහස් තියෙන දළදා වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ වැඳ පුදා ගන්න අහු වැසි මුතකා උත්සාහ කරන හැමතෙම මේ අවස්ථාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නැවතත් වීඩියෝකින් හමු. සුබ දවසක්.